හරියටම අවුරුදු 3කට කලින් අපි මෙතෙන්ටම ආවා. Hello everyone. ඉතින් ගොඩ කාලයකට පස්සේ අපි දෙන්න ආයෙ පාරක් වීඩියෝ එකක් කියන්න හදන්නේ. දැන් අපි මේ ඉන්නේ අද තවත් travel වීඩියෝ එකක් කරන්න හදන්නේ අපි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ජැස්පර් වලට. අපි උදේ පිටත් වුණා 6:00 වගේ. ජැස්පර් කියන්නේ මෙහි තියෙන තවත් මවුන්ටන් ඒරියා එකක තියෙන ටවුන් එකක්. ඉතින් දැන් අපි මේ ජැස්පර් වලට ඇවිල්ලා යනවා මැලයින් කියලා ලේක් එකක් තියෙනවා බලන්න. මගේ කලින් වීඩියෝ එකකුත් තියෙනවා මම මේ ඇවිල්ලා කරපු එකක්. ඉතින් ඊට වඩා තව ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න තව විශේෂ දේවල් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා මේ ට්‍රිප් එකේ. ඉතින් දැන් මේ යන්නේ මැලයින් ලේක් එකට යන පාර දිගේ තමයි අපි දැන් මේ ඉස්සරහට යන්නේ. නේද? මැලයින් කැන්යන් එකයි ලේක් එකයි දෙකම මේ පැත්තට තමයි යන්නේ මම හිතන්නේ. එකම පැත්තෙන්. ගිහින් බලමු එහෙනම් අපි ඉස්සරහට මොකද කරන්න කියලා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ ගිය අවුරුද්දේ මේ අතරම ලොකු වයිල්ඩ් ෆයර් එකක් ආවා. මුළු ජැස්පර් ටවුන් එකමයි වටේ තියෙන ඒරියාස් ඔක්කොම වගේ මේ ලව්ගින්නට අහු වෙලා විනාශ වුණා. ඔයගොල්ලන්ට පේන්නේ මේ ඉතුරු වෙලා තියෙන හැටි. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේ කොච්චර ලොකු විනාශයක් වෙලාද කියලා. ඉතින් මේ අතර මේ ග්ලෝබල් වෝමින් ඒවැ ප්‍රතිඵල තමයි ඉතින් මේ ලව්ගිනි දැන් අවුරුදු 3ක් තිස්සේ මේ පැති වලට එනවා. හැමදාම වගේ දැන් මේ අවුරුද්දෙත් ජැස්පර් වල නැති වුණාට තාම මේ තව මෙහි ළඟ කීප දැන් කීපයකම මේ වගේ ලව්ගිනි ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මැලයින් ලේක් එකට ආවා. ඉතින් මේ හරිය නම් ලොකුවට මම හිතන්නේ වයිල්ඩ් ෆයර් එකට අහු වෙලා නැහැ. ඉතින් අපි අර මැලයින් ලේක් එකට එන්න කලින් තියෙනවා මැලයින් කැන්යන් කියලා එක. අපිට ඒක මං කැනඩාව ආපුම අවුරුද්දේ ගියපු තැන 2022 මං හිතන්නේ. මීට අවුරුදු 3කට විතර කලින් යද්දී ඒක ඇරලා තිබ්බා. ඉතින් අපිට ඒක බලන්න පුළුවන් වුණා. නමුත් දැන් ඒක වහලා මේ වයිල්ඩ් ෆයර්ස් හින්දා තාම මේවා වෙලා නැහැ. ඉතින් ඔයගලන්ට පේන්නේ මේක තමයි මැලයින් ලේක් කියලා කියන්නේ. මේක මැලයින් කැන්යන් එකට යන පාර උඩට ගොඩක් එන්න ඕනේ. කිලෝමීටර් 38ක් තිබ්බා හැරිච්ච තැන ඉඳලා. ඉතින් මේ තියෙන මේ බෝට් රෙන්ටල්ස් ඔයගලන්ට මෙතනට එනවා නම් මෙහි ඉන්න කෙනෙක් ඉතින් මේ බෝට් රෙන්ට් කරන්න පුළුවන්. මෙතනක් තියෙන්නේ බෝට් රෙන්ට් කරන තැන. මෙන්න මෙතන උඩින් මේ හරියෙන් තමයි මම වාහනේ පාක් කරේ. ඊට පස්සේ මේ නිකන් ලේක් එක වටේ යන්න පුළුවන්. ඊට මේ අර ඈත ඔයගොල්ලන්ට පේන ඇති සමහර විට මේ යනවා බෝට් එකක්. ඉතින් මේ බෝට් රෙන්ටල්ස් ගන්න පුළුවන්. මෙහි මම ඔයගොල්ලන්ට පස්සේ පෙන්නන්නම් පර්සුයිට් පාස් කියලා එකක් තියෙනවා. බෑන්ඩ් ජැස්පර් කලෙක්ෂන් කියලා ටීම් එකක් කරන. ඉතින් ඒකේ පර්සුයිට් පාස් එකක් ගත්තොත් මේ ගොඩාක් ඇක්ටිවිටීස් මෙහි තියෙන ග්ලැසියර් එක බලන්න, ඒ වගේම මේ බෝට් ටුවර්ස් ඒ වගේ ඔක්කොම ඉන්ක්ලූඩඩ් පැකේජ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන්නේ ඒක 140ක් විතර අඩුයි කියලා වෙන තැන් නෝමල් පැකේජ් එකට වැඩිය. ඉතින් මේ මම ඔයගොල්ලන්ට පස්සේ ඒක පෙන්නන්නම් වෙබ්සයිට් එකේ විස්තරත් එක්ක කොහොමද ඒක බුක් කරන්නේ ඒ විස්තර ටික. මේ සමයක හින්දා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. දැන් මේ ජූනි මාසේ. ඉතින් අද මේගොල්ලන් පෙන්නදී ගොඩක් වහිනවා. මේ හැරියට ආපුවම තව ලස්සනට පේනවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් අනිත් පැත්ත දාලා පෙන්නන්න. මෙන්න එහෙම තමයි ඈත පේන කඳු ටික පේන්නේ. ලස්සනයි. මේ අර ගොඩක් ඉතින් අද
වහිනවා අපි එද්දිත් වැස්ස ගොඩක්. ඒ හින්දා මේ අර ඈතම කඳු ටික පොඩ්ඩක් පේනවා මදි. ඒකට දැන් මේ මෙතනට ආවට පස්සේ චුට්ටක් පෑවුවා. ඒ හින්දා පොඩ්ඩක් ඉතින් වටේ ඇවිදලා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මේ පේන විදිය පිටිපස්සෙන්. ඉතින් සමයකට සෑහෙන ලස්සනයි. අපි මේ ජස්ප ආපු දෙවෙනි පාර ඉතින් ඔයගලන්ට පේනවා ඇති තාම හිම තියෙනවා කඳුවල මේ වටේටම තියෙන හිම කඳු. ඉතින් ඊළඟට අපි තාම මේ උඩට يعني ජස්පර් ටවුන් එක හරිය ඉඳලා ගොඩක් වෙනම හැරිලා මේ උඩට එන්න ඕනේ. මම කලින් කිලෝමීටර් 40ක් විතර එන්න ඕනේ. එන පාරේ මෙඩිසින් ලේක් කියලා තැනකුත් හම්බුණා. එතන මේ සමයක හින්දා ඉතින් ගොඩක් කට්ටිය නැ හින්දා එතන පාකින් තිබුණේ නැහැ. හින්දා අපි කැලිම මෙතෙන්ට ආවා. දැන් ආයි උඩට එතෙන්ට ගිහින් බලන්න ඕනේ පාකින් කොහොමද තියනවාද කියලා. ඒ වුණත් එතෙන්ටත් ගිහිල්ලායි පෙන්නන්න. එහෙනම් ආයි ගිහිල්ලා හම්බෙමු. ඉතින් අපි අර කලින් හිටපු මලයින් ලේක් එකේ ඉඳලා ආපහු පල්ලෙහාට එන ගමනේ මේ පොඩි view point එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ මෙහෙම තමයි පිටිපස්ස පේන්නේ. මේ වගේ කන්න තැන් හදලා තියෙනවා. ඊට පස්සේ බාබකියු වගේ දාගන්න ඕන නම් අවන්ස් වගේ හදලා තියෙනවා නේද? ඔයාලට මතකද මේ අපි දෙන්නේ පළවෙනි ට්‍රිප් එකනේ. කැනඩාවේ පළවෙනි ට්‍රිප් එක අපි ඇවිල්ලා මෙතනමයි අපේ කට්ටිය එක්ක කෑවේ. 2022 නේ. 2022 ඒත් ජූනිමයි. හරියටම අවුරුදු 3කට කලින් අපි මෙතෙන්ටම ආවා. ඒ විදිහටම තියෙනවා තාම. මේ හරියනම් වයිල්ඩ් ෆයර්ස් වලින් මුකුත් වෙලා නැහැ. ලස්සනට තියෙනවා තාම. ඉතින් දැන් අහපව් දවල්ට අපි පාන් වගේක් කෑවා නේද? උදේට හදන් ආපු අපේ නෝනාගේ සෑන්ඩ්විච්. ඊට පස්සේ දැන් ඒ ටික කාලා දැන් අපි අහපව් යන්න හදන්නේ ටවුන් එකටත් යන්න ඕනේ. ඒ යන ගමන් තව ලේක්ස් දෙකක් විතර තිබ්බනේ. ඒ ටිකත් බලාගෙන යන්න හදන්නේ එහෙනම්. අපි ගිහින් බලමු. දැන් නම් පොඩ වැස්ස අඩු වුණා. කොහොම වෙයිද දන්නේ ඉස්සරහට බලමු ගිහිල්ලා. ඉතින් අපි දැන් අහපව් පල්ලෙහාට එන ගමන් අපි කලින් ඇවිල්ලා නැති තැනකට ආවා. ඉතින් මේ පේන ඇති ඔයගොල්ලන්ට මේ තියෙන්නේ පල්ලෙහා තියෙන්නේ අර කැන්යන් එක. මම හිතන්නේ මේ කැන්යන් එක වෙන්න ඕනේ. මොකද මේ මෙතනින් මේ අර රිවර් එක යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති කොච්චර විනාශයක්ද වෙලා තියෙන්නේ කියලා. ඒකයි මේකට ඇක්සස් නැත්තේ. දැන් මේකට යන පාර වහලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට අපිට මේ දැන් කැන්යන් එක බලන්න මෙතනට ඇවිල්ලා මේ වගේ view point එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. මේක මං හිතන්නේ කලිනුත් තියෙන නැති තිබ්බ එකක්. ඉතින් දැන් මේක විතරයි අපිට මේ කැන්යන් එක බලා ගන්න විදිහකට තියෙන්නේ. තව කාලයක් යයි ඉතින් මේක ඕපන් කරන්න. මොකද මේ බලන්න මේ හැම තැනම ගින්නෙන් විනාශ වෙලා තියෙන්නේ. මේ පල්ලෙහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් අහපව් වහිනවා පායනවා ඔහොම තමයි තත්ත්වෙ තිබ්බේ. දැන් අපි ආපහු යනවා මේ පල්ලෙහා ටවුන් එකට ගිහින්. දැන් අපි ඇත්තටම ගොඩක් වෙලා ඩ්‍රයිව් කරා ඇවිද්දා. ඉතින් දැන් පොඩ්ඩක් මහන්සි. ඒ හින්දා දැන් මොන හරි කන්න ටවුන් එකට ගිහිල්ලා ජස්පර් ටවුන් එකට යන්නේ. ගිහිල්ලා ඊට පස්සේ අපි ආපහු හෝටල් එකට යනවා අද නවතින. ඒක තමයි ප්ලෑන් එක. අපි ඉතින් එහෙනම් ටවුන් එකට ගිහිල්ලා ආයෙ හම්බෙමු. ඉතින් අපි දැන් ආවා ජස්පර් ටවුන් එකේ ඉන්නේ. අපි ආවා මෙතන තිබ්බ බොෆල් කඩේකට. ඊට පස්සේ අපිට නැත්තම් ලොකුවට බඩගින්න නැහැ දවල්ට නේද? එහෙනම් අපි ඕපල්ස් කෑවා කාලා දැන් ආපහු අපි යනවා හින්ටන්. අපේ හෝටල් එක තියෙන එතනට යනවා.
ඒක තමයි ප්ලෑන් එක. ඉතින් වටේ පෙන්නගෙන යන්නම් ඔයගොල්ලන්ට ටවුන් එක කොයි වගේද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ